නුවන් කොහෙද අනේ ඔයා? චුට්ටක් ඉන්නනේ හා මං ඔයාට ගන්නම්. මොකද මිනිස්සු මේ බෙරියන් දෙන්නේ මං මැරිලා කියලා හිතුවද? නුවන් දුරකථනයේ එහා පැත්තේ හිටපු ස්නේහට ආදරෙන් කියලා තමන්ගේ බිරිඳ වුණ අනුදිට සැරුණේ හිතක් පපුවක් නැති ගානට. නෑ ඔයාට ගොඩක් සැරයක් කතා කරා. සද්දයක් නැති නිසායි මං ආවේ මේ. ඇයි දැක්කේ නැද්ද මං කෝල් එකක හිටියේ කියලා? මෙතන බූවෙක් වගේ කෑ ගහන්නේ. අනේ සොරි නුවන්. ඔයාගේ තේ එක නිවෙන නිසායි මං කතා කරේ. අනේ තියාගන්නවා තමුසේගේ මහ ලොකු තේ එක. මල වදේ එනවා මෙතන තේ උස්සන්. පුතා මොකද මේ කෑ ගහන්නේ? මට නිදාසේ කෝල් එකක්වත් ගන්න විදියක් නැද්ද දැන් මේ ගෙදර? මේ අම්මා මං එකක් කියන්නම්. අන්න අර හොන්තුවට පැත්තකට වෙලා ඉන්න කියන්න. මගේ ඇස්සේ රින්ගන්න නැතුව. මල වදයක් වුණානේ මේක. මේ පුතා මං හැමදේම බලාගෙනයි හිටියේ. ඒ දරුවා මොකද දැන් ඔයාට කරපු වරද? ඔයාගේ තේ එක ඇල්වෙන්න නොදී ඔයාගේ කකුල් දෙක ගාවට අරන් ආපු එකද ඒ කෙල්ල කරපු වරද? ඔයා දැන් අමුතුම මිනිහෙක් වේගෙන එන බව අප්පච්චිටයි මටයි හොඳටම තේරිලා තියෙන්නේ පුතේ. මව කලේ අනතුරු ඇඟවීමක් බව නුවන්ට නොතේරුණාම නෙවෙයි. ඒක තමන් ඒ විදියට ගත්ත බවක් ඔහු පෙන්නුවේ නැහැ. මං ඔෆිස් එකේ වැදගත් කෝල් එකක හිටියේ. අනිත් ඔක්කොම දැක්කනම් අම්මා ඒකත් දකින්න ඇතිනේ. ඉතින් එතෙන්ට කෑ ගහගෙන තේ එක උස්සන් ඉන්නේ ඒක හරිද? පුතා මේ ගෙදර කතා කරේ ඔයාගේ ඔෆිස් එකේ කෙනෙක් නම් එයාත් දැනගන්න ඕනේ ඔයාටත් පෞද්ගලික ජීවිතයක් තියෙන බව. හරි වැඩි කතා ඕනේ නෑ. ඊට පස්සේ බොරු හේතු හොයන් ඔයාට ඒ දරුවට එහෙම කෑ ගහන්න තහනම්. තේරුණානේ? මං වගේ නෙවෙයි. ඔයාට අප්පච්චි මේ ටික තේරුම් කරන්න ගත්තොත්. ඔයා හොඳටම දන්නවනේ අප්පච්චිගේ හැටි. ඒ නිසා පරිස්සමින්. ඔව් දැන් මේ ගෙදර මමනේ පිටේ එක. එහෙම කියපු නුවන් එතන නොරැඳි යන්න ගියා. නුවන්ුයි අනුදී විවාහ වෙන්නේ වසර ගාණක් ආදරය කරලා. හැබැයි ඒක ඔවුන්ගේ දෙමව්පියන්ගේ තේරීමකට අනුව. අනුදිගේ මවයි නුවන්ගේ මවයි පුංචි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ. පියවරු දෙපළත් එහෙමයි. හොඳම මිතුරන් දෙන්න තමයි මේ හොඳම ඉහෙලියන් දෙන්නව විවාහ කරගත්තේ. එතන ඉඳන් ඔවුන්ගේ පවුල් දෙක එක පවුලක් විදියට තමයි ජීවත් වුනේ. නුවන් නිපදිලා අවුරුදු 2කට පස්සේ තමයි අනුදි මේ ලෝකෙ එළිය බලන්නේ. ඉතින් අන්න එදා තමයි මේ 4 දෙනා තීරණය කරන්නේ කවදා හරි ලොකු වුණාම ඒ දෙන්නවත් එකතු කරනවා කියලා. අනුදිගේ බාල සහෝදරයා බිහි කරන්න ගිහින් ඇයිගේ මව මේ ලෝකෙන් සදාටම සමුගද්දී තමන්ගේ යෙහෙලියගේ දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න සරෝජ පසුබට වුණේ නැහැ. අරවින්දත් එහෙමයි. තනි වුණ තමාගේ මිතුරා එක මොහොතකටවත් අතහැරියේ නැහැ. සරෝජා මොකෝ අනුදුව දුකෙන් වගේ. පුතා ටිකක් කෑ ගැහුවා මං හිතන්නේ. සරෝජා ඒ කෙල්ලට මේ ගෙදරදී පොඩිම හිතරිදීමක්වත් වෙන්න බෑ. තේරුණාද? විශ්වජිත් අපිට කෙල්ලව බාර දුන්නේ අපිව සෑහෙන විශ්වාස කරලා. අනික සජිත වුණත් කොහේ හරි ඉඳන් කෙල්ල දිහා බලාගෙන ඇත්තේ. මං පුතාට තේරුම් කරලා දුන්නාර වින්ද? දැන් ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. නැත්තම් කෙල්ල පව්. අපේ කෙනාගෙත් හරි ඔළුවනේ. එයත් ඒ කෙල්ලව තේරුම් ගන්න එපැයි අරවින්ද. අනික අපි යෝජනා කරාට එයත් කෙල්ලට ආදරය කරලානේ කසාද බැන්දේ. නැතුව අර කිව්වොත් වගේ අපි කිව්වටම නෙවෙයිනේ. යාළු වෙලා ඉන්න කාලේ වගේම බැඳපු මුල් කාලෙත් නුවන් අනුදිට හරිම ආදරෙන් හිටියේ. ඒත් ඒක වෙනස් වුණේ ස්නේහ ඔහුගේ කාර්යාලයට ආවට පස්සේ. ස්නේහ හරිම ලස්සන දඟකාර තරුණියක්. හැබැයි ඇයිගේ ජීවිතේම වෙලා තිබුණේ සල්ලි. ඇයිගේ ලස්සනට දඟකාරකමට රැවටුණ නුවන් ඇයි වෙනුවෙන් අත දිගෑරලා වියදම් කරා. නුවන් හෙට මට පාටි එකක් තියෙනවා අම්මිගේ යාළුවෙකුගේ ගෙදර. ආන්ටි ඊයේ ඇවිත් අම්මිට කිව්වලු අනිවාර්යයෙන්ම මාව එක්ක එන්න කියලා. ඉතින් මම යන්නද? ඇය නුවන් ළඟ උරතල් වුණා. ඉතින් පැටියෝ ඕක මගෙන් අහන්න ඕනේ. ඔයා අම්මිත් එක්ක ගිහින් එන්න. ඒත් ප්‍රශ්නයක් තියෙනවා රත්තරන්. ඇයි මොකද්ද නේහා? සල්ලි ප්‍රශ්නයක්ද? ඇය එහෙම කිව්වේ ලැජ්ජාවෙන් වගේ ඔහුගේ බාහුවක් සිප ගන්න ගමන්. කියන්නකෝ මගෙන් මොකද්ද වෙන්න ඕනේ? ඔහු ඇයගේ නිකටෙන් අල්ලලා මූණට මෙබිල ඇහුවේ ඇයගේ දෙදුලට හාද්දක් දීලා. ඇයත් පෙරලා ඔහුට උණුසුම් හාද්දක් දුන්නා. ඊට පස්සේ තමයි ඇය කතා කරේ. හෙට එහෙ අඳින්න ලස්සන ඇඳුමක් බැලුවා. ඒත් ඒක ගණන් වැඩි. මං ආයේ තියලා ආවා. අනික ඒක ගත්තොත් ඒකටම මැච් වෙන අනිත් බඩු ටිකක් ගන්න වෙනවා. ඒකට ලොකු ගාණක් යනවා නුවන්. මං වෙන එකක් බලන්නම් නේද? අතේ තියෙන ගාණට එකක්. එහෙම කියලා ඇය ඔහු දිහාවේ බැලුවේ බලාපොරොත්තු පිරුණු මුහුණින්. ඔය ආස ඒකට නම්
අපි අද ඇඳුමයි බඩු ටිකයි අනිවාර්යයෙන්ම ගන්නවා හොඳද? මගේ කෙල්ලට ඕන දේවල් මං නැතුව වෙන කවුරු වරන් දෙන්නද? අනික මං කියලා තියෙනවනේ මැනික. ඔයාට මොනවා හරි ඕන නම් ඒක කෙලින්ම මට කියන්න. තේරුණාද? ඔයා නම් මාරම හොඳ කෙනෙක් නුවන්. ස්නේහා එහෙමම නුවන්ට තුරුල්ුනේ ඔහුට ඕනම දෙයක් කරගන්න ඉඩ ඇරලා. කාර්යාලය තුලදී කොච්චර මුණ ගැහුණත් එකටම වැඩ කරත් දවසට එක පැයකට හරි හෝටල් කාමරයක තනි වෙලා ස්නේහාගේ පහස ලබන එක දැන් නුවන්ගේ එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වෙලා තිබුණේ. එදා නිවාඩු දවසක්. යාළුවෙකුගේ මල ගෙදරක යනවා කියලා ගෙදරින් පිට වුණ නුවන් ස්නේහා එක්ක ගියේ සුපුරුදු තැනටමයි. එදත් පැය ගාණක් හෝටල් කාමරයේ සුවය විඳියුවල ඉන්න එළියට ආවේ වටපිටාව ගැන වැඩි තැකීමකින් නම් නෙවෙයි. ඒත් ඒ මොහොතේ හෝටල් ආලින්දයේ බීම වීදුරුවක් තොලගාමින් සිටි අනුදගේ පියා ඔහුව හොඳාකාරවම හඳුනගත්තා. ගිහින් කතා කරන්න හිතුණත් හිතට දැනුණ කලකිරීම නිසා ඒ සිතුවිල්ල ඔහු මැඩගත්තා. ඒ වෙනුවට තම දියණියට ඌ ඇමතුමක් ගත්තා. තාත්තා කොහමද ඉතින්? මල්ලි සනීපෙන් ඉන්නවද තාත්තා? ඔව් පුතේ, මල්ලි මායි දෙන්නම සනීපෙන්. මගේ පුතාට කොහමද බලන්නයි මං ගත්තේ. මගේ පුතා හොඳින් නේද? ඔව් තාත්තා, මාත් හොඳින්. පුතේ, අප්පච්චි ඉන්නවද ළඟ පාතක? සාලේ ඉන්නවා තාත්තා. ඇයි අප්පච්චිව ඕනේද තාත්තා? ඔව් පුතේ, අප්පච්චිට ටිකක් දෙන්නකෝ. අනුදි දුරකථනය අරවින්දට දීලා එතනින් ගියා. විශ්වජිත් තමා දුටුදේ නොසඟව අරවින්දට කිව්වා. ඒක අහපු අරවින්ද හිටියේ සෑහෙන කේන්තියෙන්. ඒත් සරෝජටවත් දැම්ම මේ ගැන කියන්න එපා කියලා විශ්වජිත් කියපු නිසා ඔහු අමාරුවෙන් කේන්තිය පාලනය කරගත්තා. හැබැයි ඒ නුවන් එනකන් විතරයි. පුතා, චේන්ජ් එකක් දාගෙන පොඩ්ඩක් මෙහාට එනවා. මට තමුන් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. හරි අප්පච්චි, මට විනාඩි 10ක් දෙන්න. නුවන් දැනගෙන හිටියේ නෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔහු සුපුරුදු සැහැල්ලුවෙන්ම අරවින්ද ළඟට ගියේ අරවින්දගේ තේ කෝප්පෙත් තරම්මයි. අප්පච්චි තේක ඔන්නෝක තියලා පොඩ්ඩක් එනවා. එවෙලේ නම් ඔහුට තේරුණා පියා ඉන්නේ ඒ තරම් හිත හොඳකින් නෙවෙයි කියලා. ඒ නිසාම කතාවක් නැතුවම ඔහු අරවින්ද පිටුපසින් ඇදුනා. නුවන්, මං දැන් තමුන්ගෙන් අහන දෙයට තමුන් මට ඇත්තම කියන්න ඕනේ. තේරුණාද? අප්පච්චි, ඇයි මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ? උඹ අද යාළුවෙක්ගේ මල ගෙදරක යනවා කියලා ගෙදරින් ගිහින් මොකිත් එක්කද මිනිහෝ හෝටල් රූම් ගන්න රින්ගුවේ? අරවින්ද එකපාරටම අහද්දී නුවන් ගැස්සුණා. අප්පච්චි මං නෙවෙයි. මට ඇත්ත කියපන්. උඹ හොඳටම දන්නවා බොරුව මට මොනතරම් පිළිකුල්ද කියලා. ඒ නිසා මට බොරු නොකිය ඇත්තම කියපන්. අප්පච්චි, ඒ ඔෆිස් එකේ ගෑනු ළමයෙක් අප්පච්චි. මං අද විතරයි ගියේ. ඒකත් නිකමට වගේ ගියේ අප්පච්චි. නිකමට වගේ? යකෝ, කෙල්ලෙක් එහෙම නිකමට අරන් යන්න තරම් උඹ තිරසනෙක් උනේ කොහමද කියපන්. අනික මේ රටක් වටින ගෑණියෙක් ගෙදර ඉද්දී අරවින්ද කතා කරේ තමාවම සෑහෙන්න පාලනය කරගෙන. ඒ නිසාම ඌ වෙවුලනවා. ආයි එහෙම වෙන්නේ නෑ අප්පච්චි. මට සමා වෙන්න. ආයි එහෙම වෙන්නේ නෑ. ඔව් එහෙම කිව්වට පස්සේ තවත් ඔහුවා කතා කරන්න අරවින්දට හිතුනේ නෑ. අනික මීට වඩා ඉවසන්න ඔහුට තවත් පුළුවන් වුණෙත් නෑ. ඒ නිසාම ඔහු නුවන්ට දබරගිල්ල දිගු කරලා දත් මිටි කාගෙනම එතනින් යන්න ගියා. පියාට එහෙම පොරොන්දු වුණත් ස්නේහාගේ ලස්සන මූණ ඒ දඟකාරකම් මතක් වෙද්දී ඇයව අත්හරින්න ඔහුට ලෝභ හිතුණා. ඒ නිසා ඔහු ඇයට ගෙදර තත්ත්වය පැහැදිලි කරලා දීලා ඉක්මනටම අනුදිගෙන් අයින් වෙලා ඇයව බඳින්න පොරොන්දු වුණා. ගෙදරින් මොන බාධක ආවත් ඔහු පුළුවන් හැම වෙලාවෙදිම ඇයගේ පහස හොයාගෙන ගියා. ගෙදරදී නාන කාමරයට වැදිලා හරි ඇය සමග පෙම්බස් දෙඩුවා. ඒත් ඔහුගේ මේ අනියම් පෙම ගැන කිසිම දෙයක් අනුදිනම් දැනගෙන හිටියේ නෑ. දිනක් ස්නේහා එක කතා කරලා ඉවර වෙලා දුරකථනය කාමරේ තියලා ඔහු නාන කාමරයට ගියේ නාගන්න හිතාගෙන. ඒ අතරේදී කියන්න අමතක වූ දෙයක් කියන්න නැවත ස්නේහා ඔහුට ඇමතුමක් ගත්තා. ඇමතුම් දෙක තුනක්ම එක දිගට ආපු නිසා අනුදි නුවන්ගේ දුරකථනයට ආපු ඇමතුම සම්බන්ධ කරගත්තා. ඒත් ඇයට වචනයක් කතා කරන්න හම්බුනේ නෑ. අයියෝ, ෆෝන් එක තියපු ගමන් කොහෙද ගියේ අනේ? මට කියන්න අමතකුණා. හෙට අපි අර ගමන යමු හොඳේ. මං නාන්නත් එක්කම එන්නේ. අනික ඉතින් ඔයාව හම්බුනාම නොනා බෑනේ ඔයාගේ වැඩත් එක්ක. එහෙම කියපු ස්නේහා හයියෙන් hina වුණා. අනුදිට තේරුණා ඇය කියපු කතාවේ තේරුම මොකද්ද කියලා. ඒ නිසාම ඇයට ලැජ්ජාවක් වගේම පිළිකුලක් හිතුනේ. ඒ එක්කම නුවන් එළියට ආවා. එතකොට ඔහු දැක්කා තමාගේ දුරකථනයේ අනුදි අතේ තියෙනවා. ඔහු පැනලා ඒක උදුරගෙන තාමත් බය වෙලා තමා දිහා බලා ඉන්න අනුදිට රැව්වා.
තාමසේ මොකද්ද මගේ ෆෝන් එක අරන් කරන්නේ? ඇයි මගේ හොරා අල්ලනවද? ඔයාට කෝල් එකක් ආවා. තාමත් ලයින් එකේ ඇති එයා. අනුද බිම බලාගෙනම මෙහෙම කිව්වා. එතකොට තමයි ඔහු දුරකථනය දිහාවේ බැලුවේ. බබා ඉන්න මං ඔයාට ගන්නම්. ඔහු එහෙම කියලා ඇමතුම විසන්දි කරා. ඇයි මගේ කෝල් වලට ආන්සර් කරන්නේ? ඔහුගේ දැස් ගිනියම් වෙලා තිබුණේ. දිගටම කෝල් ආවා නුවන්. හදිසියක් වෙන්න ඇති කියලා හිතුන නිසා මං ගත්තේ. ඇයි හදිසියක් නම් තමුන් මොනවා කරන්නද? ආයේ එහෙම මේ වගේ වුණොත් මං නරක මිනිහා කියන්න එපා තේරුණාද? නුවන්ගේ කතාව වගේම ඔහු කරන වැඩේ ගැනත් හොඳටම තේරුණ අනුදී මහත් කලකිරීමෙන් ජීවත් වුණේ. මේ කාලෙදි තමයි තවත් නොහිතපු දෙයක් සිද්ධ වුණේ. ඒ නුවන්ගේ පියාගේ හදිසි වියෝව. සරෝජට වගේම අනුදිටත් ඒ සිදුවීම පුදුමාකාර කම්පනයක් ඇති කරේ. හැබැයි නුවන්ට නම් ඒ ගැන ලොකුවට දුකක් තිබුණේ නැහැ. තමාට හා ස්නේහට තිබුණ බාධකයක් ඉවත් වුණා වගේ හැඟීමක් ඔහුගේ යටිහිතේ තිබුණේ. නේහා දවසක අපේ ගෙදර යමු. නුවන් ඔයාට පිස්සුද? ඔයාගේ වයිෆ් මට ගහලා පන්නයි. අනික ඔයාගේ අම්මා මං ඒ ගැන බලා ගන්නම්කෝ. දැන් එයාලට බෑ මට විරුද්ධව කටක් අරින්න. එයාලා දෙන්නම යැපෙන්නේ මගින්. මං කරන කියන දෙයක් නිශ්ශබ්දව බලාගෙන ඉන්නව ඇර එයාලා වෙන මොනවා කරන්නද නේහා? ඒත් මට බයයි නුවන්. ඇයි මගේ මැනිකට මාව විශ්වාස නැද්ද? එහෙම කියලා ඔහු වගේ වතටම බර වුණා. පුතා කවුද මේ? මේ තමයි අම්මා ස්නේහා. නම නෙවෙයි. මෙයා ඔයාගේ කවුද? මෙහි මොකද කරන්න කියලා මං ඇහුවේ. මේ මගේ ළඟම යාළුවෙක් අම්මා. අම්මට අඳුනලා දෙන්නත් එක්කමයි එක්ක ආවේ. එහෙමද? පොඩ්ඩක් මෙහාට එනවකෝ. සරෝජ ස්නේහට යන්තම් හිනාවක් පාලා නුවන්ව එක්කගෙන ගේ ඇතුළට ගියා. පුතා මොකද්ද උඹ මේ නටන්න හදන නාඩගම? යකෝ අර කෙල්ල මේ ගෑණිව දැක්කම ඒ අහිංසකීට මොනව නොහිතෙයිද? මං හොඳ හිතින් කියන්නේ අප්පච්චි නැති වුණා කියලා මෙතන මගුල් මඩුවක් කරගන්න නම් ලෑස්ති වෙන්න එපා. සරෝජ කිව්වේ දස්මිටි කාලා. ඒත් නුවන් මේ වචන සත පහකට ගණන් ගත්තේ නෑ. ඇයි? අම්මා මට මොනවා කරන්නද? මට අර හොන්තුව දැන් එපා වෙලා තියෙන්නේ. මං ඒ ගෑණිව ඩිවෝස් කරනවා. කොහොමත් මං නේහට පොරොන්දු වෙලා ඉවරයි මං එයාව කසාද බඳිනවා කියලා. මොකද්ද යකෝ උඹ කිව්වේ? එහෙම කියපු සරෝජා නුවන්ට දුන්නේ හොඳ රිදෙන කම්මුල් පාරක්. මෙච්චර වෙලා හැංගිලා වගේ ඒ කතාව අහගෙන හිටපු අනුදී බය වෙලා එතෙන්ට දුවගෙන ආවේ. කේන්තියෙන් හිටපු නුවන් සරෝජගේ අත මිරිකලා අල්ලන් ඉද්දී. අනේ නුවන් එපා. අම්මගේ අත අතාරින්න. උඹ තමයි මේ සේරටම මුල. මේ මිනිස්සයව අවුස්සලා තියලා ඔක්කොම වුණාට පස්සේ දැන් මෙතන බබා වෙන්න හදනවා. උඹ මේක දැනගනි. මේ ගෙදර ඉන්නවා නම් බැල්ලි වගේ ඉඳපන්. එහෙම ඉන්න බෑ කියලා හිතුන දාට උඹගේ කඩමාළු ටිකක් අරන් බහැපන් දොට්ට. අම්මගේ පාඩුවේ ඉන්න. මං කරන්නේ මට ඕන දේ විතරයි. තේරුණානේ? දී ඇතුලේ සද්දය ඇහිද්දී ස්නේහා එතෙන්ට ඇවිත් හිටියේ. අපි යමු මැනික. ඔයාගේ හිතරේ දෙන දෙයක් වුණා නම් මට සමා වෙන්න. මෙහෙම දෙයක් මාත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ස්නේහාගේ අතින් අල්ලගෙන එහෙම කියලා ඔහු එයාත් සමග පිටව ගියා. අනේ මට සමා වෙන්න දුවේ. මේ කාලකන්‍යා වෙනුවෙන් මං ඔයාගෙන් සමාව ඉල්ලනවා. අනේ අයියම්මා මේ අම්මා මගෙන් සමාව ඉල්ලන්න එපා. අම්මා මට කවදාවත් වැරද්දක් කරේ නැහැ. අම්මයි අප්පච්චි දෙන්නම මට සැලකුවේ ඔයාලගේම දරුවෙක්ට වගේ. තමන්ගේ පුතාට බොරු කේලම් කිය ලේලිගම වැරදි හොයන නැන්දම්මලා ඉන්න මේ රටේ අම්මා මොනතරම් උතුම් නැන්දම්ම කෙනෙක්ද කියලා මං හැම වෙලාවෙම හිතුවේ. ඒත් ඔයා වගේ නැන්දම්ම කෙනෙක් ජීවිත කාලෙටම ලබන්න මං පින් කරලා නෑ අම්මා. පුතේ ඔයා මොකද්ද මේ කියන්න යන්නේ? ඔව් අම්මා මං තාත්තා ගාවට යනවා. මං මෙහෙ හිටියොත් අම්මයි නුවණුයි අතරත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මං යන්නම්. අම්මා එක්ක මගේ පොඩිම අමනාපයක්වත් නැහැ. මට පුළුවන් හැම වෙලාවෙම මං අම්මා බලන්න එනවා. පරිස්සමට ඉන්න අම්මා. සරෝජ කොච්චර කිව්වත් අනුදිගේ තීරණේ වෙනසක් තිබුණේ නැහැ. ඇය තමා හැදී වෙන්න සුපුරුදු පරිසරයටම ආයෙ එකතු වුණා. විශ්වජිත් කේන්තියෙන් හිටියත් අනුදි ඉල්ලා හිටියේ කලබල නොකර පාඩුවේ ඉමු කියලා. සරෝජ හා අරවින්දට කරන සැලකීමක් කියලා හිතලා නිහඬ වෙන්න අවසානයේ ඔහුත් හිතුවා. නේහා ඔයාට කෝල් එකක් එනවා. හෝටල් නානකාමරේ හිටපු ස්නේහට නුවන් කතා කරේ දිගින් දිගටම ඇමතුම් ආව නිසා. අනේ කවුද බලන්නකො නුවන්. කවුද මේ හන්සි කියන්නේ? ඒ නම ඇහුණා විතරයි ස්නේහට දෙලෝ රත් වුණා.
කෝල් එක නුවන් ආන්සර් කරයි කියලා බයටම ඇයි එළියට ආවේ නනා හිටපු විදියටම. කෝ ෆෝන් එක දෙන්න. නේහා මේ මොකද ළමයෝ? ඇඟි ඇඳුමක්වත් නැතුව අනික බාගෙට සබන් ගහගෙන මොකද කලබලේ? ඇයි දැන් මෙච්චර වෙලා ඔය අමාව ඇඳුන තියන් හිටිය ඇඳුම් අඳවලද? කෝ මෙහාට දෙන්න ඔය ෆෝන් එක. ඇයි මොකද්ද ඔය හැටි කලබලේ? මොකද මේ හංසි කියන්නේ හොරට සේව් කරපු බොරු නමක්ද? කවුද මේ නම්බර් එකේ ඉන්නේ? ඔය මගේ යාළුවෙක්. දෙන්න ඕක. එහෙම කියලා ස්නේහා ෆෝන් එක උදුරගත්ත අනුවන්ගෙන්. ඔහු ඇයිගේ අතින් ඇල්ලුවත් සබන් නිසා ලිස්සලා ගියා. ස්නේහා ආයේ නාන කාමරයට ගිහින් දොර වහගත්තා. හරි මට කොයි වෙලාවක හරි හම්බෙයිනේ. එහෙම කියපු ඔහු ලෑස්ති වුණා ගෙදර එන්න. වෙනදට නම් ඔහු තවත් පැයක්වත් ඇයම තුරුල් කරගෙන කියව ඉන්නවා. ඒත් අද පළවෙනි වතාවට ඇයිගෙන සැකයක් ඔහුගේ හිතේ ඇති වුණා. ඒ සැකේ එන්න වැඩි වුණේ එදායින් පස්සේ ඉඳලා ඇයත් ටිකෙන් ටිකම වෙනස් වෙන්න පටන් ගත්ත නිසා. ඇයිගේ දුරකථනය ඉස්සර වගේ නෙවෙයි. එන්නම කාර්යබහුල වෙද්දී අඩුම තරමේ සතියකට දවස් දෙක තුනක්වත් මොනවා හෝ කියමින් ඔහුව මග හරිද්දී ඉඳ හිට හරි මුණ ගැහුණ හැම අවස්ථාවකදීම ඇයිගේ දුරකථනය ඔහුගේ සංගවගද්දී ඒ සැකේ තව තවත් වැඩි වුණා. ඒත් ඇයිගේ හොරයක් අතටම අල්ලගන්න මාස ගාණක් ගියත් ඔහුට හැකි වුණේ නැහැ. දැන් ඇය ඔහුත් සමග කොහේ හෝ යන්න කැමති වෙන්නේ මාසයකට දෙවතාවක් විතර. ඒවට හේතු වශයෙන් ඇය එක එක කතා කිව්වා. ඒව අකමැත්තෙන් වුණත් පිළිගන්නව ඇරෙන්න ඔහුට වෙන විසඳුමක් තිබුණේ නැහැ. කාලෙත් එක්කම ඔහුගේ ඇමතුමකට ඉඳ හිට උත්තර දෙනව ඇරුණකොට ඇය ඔහුව කතා නොකරපු තරම්. ස්නේහගේ දඟකාරකම් මතක් වෙද්දී ඔහු හූල්ල තමයි ජීවත් වුනේ. ඇයිගේ රූපෙට දඟකාරකමට ඔහු පිස්සුවෙන් වගේ ආදරය කරේ. ඒ නිසාම තමන්ගේ මව බිරිඳ විතරක් නෙවෙයි මේ වෙනකොට මුදල් ලක්ෂ ගාණක් ඔහු ඇය වෙනුවෙන් නැති කරගෙන තිබුණා. දවසක් බලාපොරොත්තු නොවුන වෙලාවක ස්නේහ ඔහුට ඇමතුමක් දුන්නා. කාන්තාරයක අතරමං වෙලා හිටපු මිනිහෙක් ෂේම භූමියක් දැක්ක වගේ ආසාවකින් ඔහු ඇමතුම හා එක්ුණේ. නේහා මගේ මැනිකේ මං දැනගෙන හිටිය රත්තරන් ඔයා මට කතා කරයි කියලා. ඔයාට මාව නැතුව බෑ කියලා මං හොඳාකාරවම දැනගෙන හිටියා. ඔයා කොහෙද ඉන්නේ කියන්නේ? මම මේ දැන් එනවා. අපි පරණ හැම දෙයක්ම අමතක කරමු. මං ඔයා එක තරහ නෑ නේහා. කොහෙටද මං එන්න ඕනේ? කියන්නකෝ මගේ මැනිකේ. ඔහු කියාගෙන යද්දී ස්නේහා බාධා නොකර අහගෙන ඉඳලා අවසානයේ අය කතා කරා. නුවන් හංසනයි මයි මෙරි කරා. අපි අද ලංකාවෙන් යනවා. ආයේ එන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔයාට නොකියුවට හංසන තමයි මගේ පළවෙනි ආදරේ. කාලයක් එයා මගෙන් ඈත් වෙලා හිටියේ. ඒ කාලේ තමයි මං ඔයාට ලං වුණේ. ඒත් එයා ආපහු මාව හොයාගෙන ආවා. මගේ වැරදි වලට සමාව දුන්නා. ඉතින් මං කොහොමද එයාට බෑ කියන්නේ? අනික ඔයාට ඉන්නේ රටක් වටන ගෑණියෙක්. ඔයා ආයේ අනුන් ළඟට යන්න. එයා ඔයාව බාර නොගෙන ඉන්න එකක් නෑ. එයා ඒ තරම්ම හොඳ කෙනෙක්. මාව සදාටම අමතක කරන්න නුවන්. මාත් ඔයාව සදාටම අමතක කරලයි අද මේ ගමන යන්නේ. පරිස්සමට ඉන්න. බුදු සරණයි ඔයාට. එහෙම කියපු ස්නේහා නුවන්ට කතා කරන්න ඉඩක් නොදීම ඇමතුම විසන්දි කරා. දිගින් දිගටම ඔහු උත්සාහ කරත් එතනින් පස්සේ ඇයගේ දුරකථනය ක්‍රියා විදිහට වෙලාම තිබුණා. ඔහු මහා හයියෙන් අඬා වැටුණා. දුරකථනය පොළවේ වැදිලා කුඩු වෙලා යද්දී සරෝජ දුවගෙන ආවේ ඒ සද්දෙට. පුතා මොකද දරුවා මේ? අනේ මොකද උනේ කියන්නකෝ පුතේ. කිසිම දෙයක් හිතාගන්න බැරුව ඇය එහෙම ආද්දී ඔහු ඇය වැළඳගෙනම ඇඬුවා. ඇයි මගේ දරුවා මේ තරම් අඬා වැටෙන්න මොකද්ද සිද්ධ වුනේ කියලා කියන්නකෝ මට. කිසිවක් නොකියම අඬා වැටෙන නුවන්ගෙන් සරෝජ ඇහුවේ හොඳටම අඬාඬ. හැමදේම ඉවරයි අම්මා. හැමදේම ඉවරයි. අම්මගේ පුතාගේ හැමදේම ඉවරයි. ඇයි එහෙම කියන්නේ? මට තේරෙන්නේ කියන්නකෝ දරුවෝ. මාවත් පුච්චනවනේ ඔයා. අම්මා දන්නවද අම්මා? නේහා මාව ගානට අන්ධ වෙලා වෙන කෙනෙක් බැඳලා රට ගියා අම්මා. මං නේහා නිසා අන්ධ වෙලා හිටියේ. ඒ නිසාම මං ඔයාවත් නැති කරගත්තා. මං අවුරුදු ගානක් ආදරය කරපු මගේ අනුවත් මං නැති කරගත්තා අම්මා. ඔයාගේ පුතා ජීවිතේ පෙරදුනා අම්මා. ආයේ දිනන්න තියා හිතන්නවත් බැරි විදියට පෙරදුනා අම්මා. නෑ නුවන් ඔයා පෙරදුනේ නෑ. ඔයා දැනුයි දිනන්න පටන් ගත්තේ. ඒ හඬත් එක්කම අම්මයි පුතයි දෙන්නම බැලුවේ හඬ ආපු දිහා. ගෙයි දොරකඩ අත් බැඳගෙන හරිම ආදරණීය හිනාවක් එක්කම ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ ඇවිත් හිටියේ අනුදි. ස්නේහා ලංකාවෙන් යන්න මොහොතකට කලින් අනුදිව හොයාගෙන ගිහින් හැමදේම ඇයට කිව්වා.
ඒ කතා කරපු ටිකෙන්ම ඇය තේරුම් ගත්ත අනුදි කියන්නේ මොනතරම් හොඳ හදවතක් තියෙන ගෑණියෙක්ද කියලා. එහෙම ගෑණියෙක්ට තමා කලේ මොනතරම් වරදක්ද කියලත්. අනු මගේ අනු ඔයා ඔව්නුවන් මං ඔයාගේ අනු තමයි. ඉස්සර හිටපු අනුම තමයි. අම්මා මං ගෙට එන්නද? අනේ දෙයියනේ මොනවාද රත්තරනේ මේ අහන්නේ? ඔයාට මේ ගෙදර දොරවල් කවදාවත්ම වැහුනේ නෑනේ මගේ පුතේ. සරෝජ දුවගෙන ගිහින් අනිදිව බදාගද්දී නුවන් හිටි තැන එහෙමම හිටියා. නුවන් ඔයා එන්නේ නැද්ද මහත්තයෝ මාව පිළිගන්න? අනුදි එහෙම අහද්දී නුවන් ගියා නෙවෙයි. ඔහුට ඇය ළඟට යවුණා. මට සමා වෙන්න අනු. මට 10 වතාවක් සමා වෙන්න. ඔයා කැමති දඬුවමක් මට දෙන්න මගේ මැනිකේ. මං ඕනම දෙයක් කරනවා. ඒකත් හොඳයි. අම්මා හිමීට කල්පනා කරලා බලලා අපි මෙයාට හොඳ දඬුවමක් දෙමු නේද? අනුදි හරිම සැහැල්ලුවෙන් එහෙම කියද්දී වැරදි කරපු නුවන්ට විතරක් නෙවෙයි හැමදේම අමාරුවෙන් ඉවසන් හිටපු සරෝජටත් දැනුනේ පුදුමාකාර සතුටක්. අනේ මගේ දරුවෝ දෙන්නව මීට පස්සේ නම් මොනම හේතුවක් නිසාවත් වෙන් කරන්න එපා දෙයියනේ. සරෝජ දෙන්නවම තුරුල් කරන් තමන් අදහන සියලුම දෙවියන්ගෙන් ඉල්ලුවා.